දකුණු ආසියාවේ ගුමි නගරයේ පැවැත්වෙන 2025 ආසියානු මල්ලක්‍රීඩා ශූරතාවලි තරඟාවලියේ මීටර් 200 මූලික වටේ තරඟ අද උදෑසන පැවැත්වුණා. එහිදී මූලික වටේ තරඟ 4ක් පැවැත්වුණු අතර තුන්වන මූලික වටේ තරඟයේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ තරඟ වැදුණා. නමුත් මීට පෙරදී පවසා තිබුණේ යුපුන් අබේකෝන් මීටර් 200 තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත බවයි. කෙසේ වෙතත් ඔහු වෙනුවට තරඟ වැදුනේ මීටර් 400 ලෝකඩ පදක්කම්ලාභී කාලිංග කුමාරගේ. එම මීටර් 200 තරඟයේ අන්තිම මීටර් 100 වෙනකනුත් කාලිංග කුමාරගේ සිටියේ 4 වන ස්ථානයේ. නමුත් අන්තිම මීටර් 50දී ඉතාමත් වේගවත් ධාවනයක නිරත වුණු කාලිංග කුමාරගේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහුගේ තරඟ නිමි කාලය දක්වුණේ තප්පර 21.73ක් ලෙස. මෙම තුන්වන මූලික වටේ තරඟයේ ප්‍රථම ස්ථානයට පත් වුණේ ඔහුම අනුජාතික ක්‍රීඩකයයි. තුන්වන ස්ථානය ලෙබනන් ක්‍රීඩකයා දිනාගත්තා. ඒ අනුව මීටර් 200 අවසන් පූර්ව වටේට කාලිංග කුමාරගේ සුදුසුකම් ලැබීමත් සමග එම මීටර් 200 අවසන් පූර්ව තරඟ අද දිනේම හවස 4 මාරට පමණ පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමට තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ඔබට සුබ දවසක්.